කිලෝමීටර් 15කට මෙහා කැලේ මැද තමයි මේ තනි වෙලා ඉන්නේ. කෑම නැතුව මේ සතා බොහොම අපහසුයෙන් ඉන්නේ. හරි ගැටලුවක් ඉතින් දැන් ඔන්න සතා අල්ලගන්න කියලා බැස්සට මොකද එයා අල්ලගන්න බෑ. ඈතටම දුවනවා. මොකද සීලය සතෙක් නෙවෙයි. ඒ නිසා තමයි මේ කැලේ ඇතුළට එන්නේ ඔය ගම්බල්ලු. මේ වනාන්තර ඇතුළට එන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මගේ තව කෑවට කමන්නේ මොකද මම දැන් කොහොමද කාලන්නේ ඔයගොල්ලෝ අප දෙන්නේ ඔන්න දැන් අපි අපේ ගමන සුපුරු විදිහට ආරම්භ කරා බවුවන ඉතින් අපා කෑව කරන්න දෙයක් නැහැ යාට රිදුනේ හින්දා තමයි මගේ හැප්පුවේ වෙන විකල්පයක් තිබ්බෙම නැහැ එයා ඉවත් කර ගැනීම තමයි අත්‍යවශ්‍ය උනේ ඉතින් ඔන්න ඒ කාර්යය කොහොම නමුත් අද දවසේ කරගත්තා ඒක තමයි ඒ ගැන සතුටු වෙනවා අද ඉතින් සෆාරි එකක් ගිහිල්ලා හෙට දවසේ රෝහල්ගත වීමක් කරන්න වෙනවා මොකද මේකට අනිවාර්යෙන් රීපිස් එක විද ගන්න ඕනේ ටිකක් යමරට තුවාලේ තියෙනවා ඒකටත් ප්‍රතිකාර කරගත්තාන් පස්සේ හොඳ වෙයි කොහොම තමයි සතුට එක වැඩ කරනකොට ඔය වගේ දේවල් අනපේක්ෂිත වුණා බලාපොරොත්තු වෙන්න